guys, welcome back to my YouTube channel. Life with Baby Minul YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් ආව ඔයගොල්ලන්ට වැදගත් වෙනවා කියලා හිතන මාතෘකාව ගැන කතා කරන්න. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රෙග්නන්ට් කාලේ පුංචි බඩගිඩියකුත් තියාගෙන ඉඳලා ඊට පස්සේ අපි එකපාරටම අපේ පුංචි පැටියට අපි උපත ලබා දුන්නාට පස්සේ අපේ ශරීරයේ සිදුවෙන සිදුවීම්, අපේ මානසිකව සිදුවෙන සිදුවීම් සහ අපිට මුහුණ දෙන්න සිදුවෙන දේවල් ගැන මගේ අත්දැකීම තමයි අද මම බෙදා ගන්න ලෑස්ති වෙන්නේ. රූපද සිදු වුණාට පස්සේ ඉතින් මාව රූම් එකට ගෙනල්ලා දැම්මා. ඉතින් ඇඳේ ගෙනල්ලා දැම්මට පස්සේ මම සිසේරියන් සත්කමකට මුහුණ දුන්නේ. ඉතින් සිසේරියන් සත්කමකට පස්සේ අපේ කඳ පල්ලහ කොටස හිරිවට්ටනවා හරි පණ නැති හරි කරනවා. ඉතින් මට පැය ගානක් යනකම් කිසිම දෙයක් දැනුනේ නැහැ. ඉතින් මම ඇඳේ ඇලවිලාම තමයි හිටියේ. දෙකට බබාට ෆීඩ් කරන්න ඕනේ. ඒකට මට නර්ස්ලා උදව් කරා. ඒගොල්ලෝ ඇවිල්ලා පෑ දෙකෙන් දෙකට හරියට මේගොල්ලෝ පෑ දෙකෙන් දෙකට එනවා. ඇවිල්ලා මේ බබාට බ්‍රෙස්ට් ෆීඩ් කරන්න මට උදව් කරනවා. ඉතින් බබාට බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට මට මේගොල්ලෝ කියනවා පැත්තට හැරෙන්න කියලා. නමුත් මට ගොඩක් පැත්තට හැරෙන්න බැරි වුණා. ඉතින් හරිම ලොකු වේදනාවක් දැනෙනවා. මම කිව්වා මට හැරෙන්න බෑ මේ විදිහට ඉඳලා මට බබාට පොඩ්ඩක් ෆීඩ් කරන්න කියලා මම නර්ස්ට කිව්වා. ඉතින් ඒගොල්ලෝ මට හරියට සපෝට් එකක් දීලා ඉතින් ඒ වෙලාවේ බබාට ෆීඩ් කරගත්තා. ඊට පස්සේ ටිකකින් මේගොල්ලෝ ඇවිල්ලා මට ටිකක් දැනෙන්න ගත්තට පස්සේ මේගොල්ලෝ ඇඳෙන් බස්සනවා ඉක්මනටම. ඉතින් මෙයාලා මාව ඇඳෙන් බස්සන්න ආවා. නර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා මට හරියට උදව් කළා. මාව ඇඳෙන් බැස්සුවා. ඇත්තම කිව්වොත් මට ඇඳෙන් බැහැ ගන්න විතරයි පුළුවන් වුණේ. මට එකපාරටම කලන්තයක් ඇවිල්ලා මට එතනින් අයහට අඩියක් යන්නත් බෑ. නැවත ඇඳට එන්නත් බෑ. ඒ තරම් මට ලොකු වේදනාවක් දැනෙනවා ඒ වෙලාවේ. ඉතින් කොහොම හරි කරලා හස්බන්ඩ්ුත් උදව් කළා. මේ නර්ස්ලා දෙන්න හැමෝම මාව අල්ලලා මාව කොහොම හරි නැවත ආයේ බෙඩ් එකටම දානවා. ඉතින් ඒ වෙලාවේ මට ඊට පස්සේ එතනින් එහාට මට දරා ගන්න බැරි කැක්කුමක් ඇති වෙනවා. මම ඉතින් හස්බන්ඩ් එක ගැන කිව්වට පස්සේ හස්බන්ඩ් ડોක්ටර් කෙනෙක්ට කතා කළා. ඉතින් ડોක්ටර් ඇවිල්ලා මාව බලනවා. මම කියනවා මට දරා ගන්න බෑ. මට හොඳටම කැක්කුමයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම දැනගන්නේ මේගොල්ලෝ මට වේදනානාශක දීලා නැහැ. හරි වේදනානාශකයක් අඩුවෙන් දීලා හරි තියෙනවා. මොකද මට වීස් එක තියෙනවායි කියලා කියපු නිසා. ඇත්තටම මට වීස් එක නැහැ. මට බබා හම්බෙන්නේ මේ දවස්වල ටිකේම මට සෙම ගතියක් තිබ්බා. අපි කිව්වේ ඒක ගැන. නමුත් ඒක ඒගොල්ලන්ට හිතලා තියෙන මට වීස් එක තියෙනවා කියලා. මම හිතන්නේ වීස් එකට ඇලර්ජික් වෙනවා. මට මගේ හැම ආසාදනයකුත්ම ආවනේ. එතකොට හැම ආසාදනයකුත් ආවා. ඒක නිසා ඒගොල්ලෝ බය වෙන්නේ නැති. ඒ නිසා මට ඒක දීලා තිබ්බේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ මට ඒ වේදනානාශක ලබා දුන්නා. ඒ වේදනානාශක කරල් විදිහට තමයි ඒගොල්ලෝ මට නම් ලබා දුන්නේ. සපෝසරි කියලා තමයි මම හිතන්නේ කියන්නේ. මේක අපේ පිටිපස්ස ප්‍රදේශයෙන් තමයි ඇතුළත් කරන්නේ. මේක ඇතුල් කරලා ටික වෙලාවකින් වගේ මට චුට්ටක් වේදනාව කියන්නේ සම්පූර්ණ වේදනාව අඩු වෙන්නේ නැහැ. ටිකක් වේදනාව අඩු වෙලා ගියා. ඉතින් ඒගොල්ලෝ අපිව නිතරම ඇවිල්ලා බලනවා. ඉතින් වේදනාව අඩුද කියලා අහලා ඊට පස්සේ ටිකකින් ඇවිල්ලා මට කිව්වා තව පැයකින් දෙකකින් විතර වගේ අපි ඇවිදින්න ඕනේ. අනිවාර්යෙන්ම බැහැලා ඇවිදින්න ඕනේ. දැන් අපි ඇවිදිමුද කියලා. මම ඊට පස්සේ ඒ වෙලාවේ හා කියලා ඉතින් මම ආයෙමත් ඇඳෙන් බහලා ඇවිද්දා. ඒක හරිම අමාරුයි. නමුත් ඒ වෙලාවේ මට ඇවිද ගන්න පුළුවන්. මම ඇවිදගෙන අඩි කිහිපයක් ගිහිල්ලා ළඟම තිබ්බ පුටුවක වාඩි වුණා. ඒ වෙනකොටත් මට පොඩි කලන්ත ගතියක් දැනුණා. ඉතින් මම වතුර ටිකක් ඕනි කියලා මම වතුර ටිකක් ඉල්ලගෙන බීලා මම ටිකක් එන්දිරි ගානවා. මම ඉතින් පොඩ්ඩක් ඇලවෙලා හිටියා. ඊට පස්සේ අර ඒක ඉඳගත්තට පස්සේ ඒක පහසුයි. ඒක ඉඳගත්තට පස්සේ අපිට පහසුවක් දැනෙනවා. ඒ කියන්නේ අපි එක තැන ඉන්න තාක්කල් මේ සිසේරියන් සැත්කමකට පස්සේ අපි ඉන්නවනේ අමාරුයි කියලා. ඒ ඉන්න තාක්කල් ඒක අමාරුයි. ඒක ඉතින් අපි දෙයදී කරන්න අපිට ලේසි වෙනවා. එදා රෑ මම අම්මටයි මගේ හස්බන්ඩ්ටයි පොඩ්ඩක් පොඩි විවේකයක් දුන්නා. මොකද ඒගොල්ලෝ නිදි මරලා ඒගොල්ලන්ට නිින්දන්නේ නැහැ. මම නම් ටිකක් නිදාගත්තනේ සිසේරියන් සැත්කමකින් පස්සේ හරි. ඉතින් මේගොල්ලන්ට එහෙම නිදා ගන්න විවේකයක් හම්බුනේම නැහැ. ඒගොල්ලන්ට හරි මහන්සි මට පේනවා. ඉතින් මම ඒගොල්ලන්ට පොඩ්ඩක් නිදාගන්න අවස්ථාවක් දීලා මම පුංචි පැටියව රැය බලා ගන්නම් කියලා මම පොරොන්දු වෙලා ඉතින් මම බලා ගත්තා. ඉතින් ওই විදිහට මම රැලි වෙනකම් බලා ගන්නකොට ඉතින් මට ටිකක් හැවිදිනකොට එහෙම අමාරුයි. පොඩි පැටියව ගන්න වඩා ගන්නකොට අර කොට් එකකින් ගන්නකොට එහෙම අමාරුයි. පුංචි කොට් එක තමයි පැටියව දාලා තිබ්බේ. ඉතින් ඒ වුණාට මම ඒක මැනේජ් කරගත්තා. ඊට පස්සේ කොහමරි මහා රැය පොඩ්ඩක් මට උදව් කළා. මම හස්බන්ඩ් නැගිටලා අරගෙන බබාගේ ඇඳුම් නෙපි මාරු කරගන්න එහෙම පොඩ්ඩක් උදව් ගත්තා. මම විශේෂයෙන් මම මේ වෙලාවේ ඉතාමත් ආදරෙන් මතක් කරනවා මගේ හස්බන්ඩ්ව. හස්බන්ඩ් මට සෑහෙන්න උදව් කරා. මගේ දරු ප්‍රසූතියෙන් පස්සේ ගෙවුණු ඒ කාලේ මට මේ තරම් පහසෙන් ගත කරන්න ඇත්තටම මට ගොඩාක් උදව් කරේ මගේ හස්බන්ඩ්.
මම යාව මේ වෙලාවේ හරිම ආදරෙන් මතක් කරනවා. ඇත්තටම ඒක හරිම අසීරු කාලයක් වුණා මට නම්. මම ඇත්තටම මේ තුවාල එහෙම වේලෙන්න හුඟක් කල් ගන්නවා මගේ. ඉතින් මගේ තුවාල ඉක්මනින් වේලෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් මට තියෙනවා. ඉතින් ඒ නිසාද දන්නේ මට තද වේදනාවක් දැනුණා. මගේ තුවාලේ වේලෙන්නත් ටිකක් කල් ගියා. ඉතින් මට පහවදා උදේම නාන්න කියනවා. ඉතින් හරි අමාරුයි. අමාරුවෙන් හරි මම ගිහිල්ලා මම නානවා. ඇත්තටම මේ වෙලාවේ නා ගන්න. දැන් මම අහලා තියෙනවා සමහර අම්මලට නාන්න කිව්වම අම්මලා ගිහිල්ලා ඔළුව හොදගෙන ඇවිල්ලා එනවලු නැහැවා කියලා. ඉතින් එහෙම කරන්න එපා. හේතුව මොකද කියන්නේ? දැන් මේ දේ අපිට කියන්නේ අපිට මේක හොඳ නිසානේ. ඉතින් මේක අනිවාර්යෙන් කරන්න. මොකද ඒක මම අත්දැකීමෙන්ම කියනවා මේගොල්ලෝ මේ අපිට දෙන උපදේශ අපි පිළිපදින්න අපිට වෙන්නේ අපේ කටයුතු එකිනෙක ලේසි වෙන එක. අපි හිතනවා වුණාට මේ අපිට මේගොල්ලෝ කරදර කරන අපිට අමාරුයි අපි ට්‍රෙස් කරන්න දෙන්නේ අපි මේ කියලා නැහැ. ඒගොල්ලෝ කරන්නේ අපිට ඒක පහසු කරන එක. අපි එහෙම ඉන්න අපිට ඒක කරන එක අමාරු වෙනවා. ඉතින් මම නානවා. ඉතින් නාලා ඉවරලා මේවා කරාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා ප්ලාස්ටික් එක පොඩ්ඩක් ගලවලා එතන පිරිසිදු කරලා තව ප්ලාස්ටික් එකක් දාලා මට මතකයි තව ප්ලාස්ටික් එකක් දානවා. එහෙම දාලා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අනිවාර්යෙන් ඇවිදින්න රෝහල වටේ වට 10ක් ඇවිදින්න කියලා. රෝහල කියන්නේ බෝඩ් එක වටේ වට 10ක් ඇවිදින්න කියලා. ඉතින් මම මේ වෙලාවත් හස්බන්ඩ් ආදරෙන් මතක් කරන තියා මට සෑහෙන සහයෝගයක් දුන්නා. යමගේ අතින් අල්ලගෙන අර බෝඩ් එක වටේ ඉතින් අපි ඇවිද්දා. මට නම් වට 10ක් ඇවිද ගන්න නම් පුළුවන් කමක් උන්නේ. නමුත් මම වට 5ක් කොහොම හරි ඇවිද ගත්තා. ඉතින් ඇවිදින්න අපිට පහසු වෙනවා. ඉතින් ඒ ඇවිදින තරමට තමයි අපිට මේක පහසු වෙන්නේ. ඉතින් පුළුවන් තරම් ඇවිදින්න. ඊට පස්සේ කොහොම හරි ඒ විදිහට කරලා බලලා ડોක්ටර්ස් සැරලට බලලා ඉතින් අමාරුවක් තියෙනවද නැද්ද කියලා බලලා මේගොල්ලෝ අපිව රෑ ඩිස්චාර්ජ් කරන්න තීරණය කරලා අපිට කියනවා ඔයාලවත් රෑට ඩිස්චාර්ජ් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි ගෙදරට එනවා. ඇත්තටම ගෙදරට ආවට පස්සේ මට ලොකු කලබගැනීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නොර්මල් ඩෙලිවරි එකට ලෑස්ති වෙලා හිටපු නිසා මම උඩ තට්ටුවේ කාමරයක් තමයි බබාට ලෑස්ති කරලා තියන්නේ. බබාත් එක්ක අපිට ඉන්න. නමුත් මට සිසේරියන් සැත්කමෙන් පස්සේ කියනවා තට්ටු වලට නගින්න එපා. ටිකක් සතියක්වත් යනකම් නගින්න එපා කියලා. ඉතින් හොස්පිටල් එකෙන් එහෙම කිව්වට පස්සේ අපිට එකපාරට අපිට කරන්න දෙයක් නැති වුණා. ඉතින් අපි පහළ කාමරයක් ඒ වෙලාවේ හදිසියෙ ලෑස්ති කරගෙන ඉතින් මමයි බබයි හස්බන්ඩ් ඉතින් ඒක නතර වෙනවා. ඉතින් එදා රෑ ඉඳලා දිගටම බබාව රෑට බලාගන්නේ මම. රෑ ෂිෆ්ට් එක කරන්නේ මම. උදේ වරුවේ මමත් ඉන්නවා හස්බන්ඩ් අම්මා අපි කැමෝම උදව් කරනවා. රෑටත් මට ඒගොල්ලෝ නැගිටලා උදව් කරනවා. ඉතින් මම බලනවා ගොඩක් ලේට රෑට ඒගොල්ලන්ට පොඩ්ඩක් නිදා ගන්න දීලා මම හැරන් ඉන්නවා. උදේ වරුවේ පොඩ්ඩක් ඒගොල්ලෝ ගන්නවා. එතකොට ඉතින් මට නාගන්න ඒ විදිහට කරගන්න පුළුවන් නිසා ඉතින් ඒ විදිහට තමයි මම පළවෙනි සතිය දෙක මැනේජ් කරගෙන ගියේ. මම හොස්පිටල් එකෙන් එන්න කලින් අපිට හොස්පිටල් එකෙන් අපේ මේ ආය අර ප්ලාස්ටර් එක ගලවනවා. මේ ගලවලා එහෙම තමයි අපි එවන්නේ. ඊට පස්සේ ඉතින් අපිට සතියක් යනකම් මේගොල්ලෝ කියනවා මේ නාන්න දිනපතාම නානකොට බේබි සබම් වලින් අර හොඳට අර තුවාලේ තියෙන තැන හොඳට හොදලා ඒ කියන්නේ අපි ලොකු බඩක් තියෙනවා අපේ පුංචි පෙටිය හම්බ වෙනකොට ඒ ඉතින් අපේ බබාව හම්බුණා කියලා අපේ බඩ අඩු වෙන්නේ නැහැ ටිකක් එල්ලෙන බඩක් තියෙනවා ටිකක් බඩ උස් කරලා ඉතින් එතන පහළ ප්‍රදේශය හොඳට සබන් ගාලා හොඳට තුල්ලලා ඇල් වතුරින් අපිට නාගන්න කියලා කියනවා. ඉතින් මම ඒ විදිහටම දවස ගානෙම කරා. මට දාලා තිබ්බේ දියවෙනම හොම් සතියකින් තමයි අපිට ආයෙ බලන්න වෙන්න කියලා තිබ්බේ. ඒ එනකම් අපිට ඒ විදිහට කරන්න කියලා කිව්වා. මම ඒක ඒ විදිහටම කරා. ඒත් එක්කම තමයි අපිට මේ කාලය තුල මම ඇති වෙන අපහසුතාව ගැන කතා කරොත් අපිට ඇවිදින්න අමාරුයි. තුවාල වේලිලා නැති නිසා ඉතින් එතන කැක්කුමක් දැනෙනවා. ඒත් එක්කම මුත්‍රා කරනකොට හරි තද කැක්කුමක් ආවා මට නම්. ගෙනුත් හැම කිව්ව එක නෝමල්. ඉතින් සිසේරියන් සැත්කමක් කරාට පස්සේ ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න එක සාමාන්‍යයි කියන එක. ඉතින් ඒත් එක්කම තමයි මල පහ කරන එකත් හරි අමාරු වෙනවා. මට නම් ගියෙත් නැහැ. ඒ කියන්නේ මට එහෙම යන්න උමනාවක් ආවෙත් නැහැ දවස් ගාණක් යනකම්. ඇත්තටම එහෙම උමනාවක් ආවොත් මල පහ කරන්නත් ඇත්තටම අමාරු වෙනවා. මම අහලා තියෙනවා වස්ති කරනවායි කියලා සිසේරියන් සැත්කම් වලට කලින් සාමාන්‍යයෙන් නම් ඒ වුණාට මට නම් එහෙම දෙයක් කළේ නැහැ. ඉතින් ඒ වුණත් මට බාත්රූම් යන්න උමනාවක් උනේත් නැහැ. ඉතින් මම පළවෙනි දවසට මට බාත්රූම් යන්නෙත් නැති නිසා එහෙම අපහසුතාවයක් තියෙන නිසා මම බෙලි හදලා බිව්වා, ගස් ලැබු කෑවා, ඒ වගේ දේවල් මම කරලා ඉතින් මම මේක පහසු කරගන්න උත්සාහ කරා. තැඹිලි බිව්වා, වතුර වැඩිපුර බිව්වා. විශේෂයෙන්ම මේ කාලය ඇතුළත කරන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ වතුර බොන්න. වතුර ලීටර් 2.5 3ක් ඇතුළත බොන්න. මොකද ඔයගොල්ලෝ බබාටත් ෆීඩ් කරන නිසා ඔයගොල්ලන්ට කිරි මදි වෙන ඒවා වෙලා මානසික ආතතියටපත් වෙන්නේ නැතුව හොඳම දේ තමයි ඔයගොල්ලෝ වතුර බොන්න. ඒක ඔයගොල්ලන්ටත් හොඳයි. ඔයගොල්ලන්ගේ ලේ ගමනාගමනට හැම දෙයකම හොඳ වෙන්නත් එක්ක වතුර බොන්න නම් මාස
මාසෙකමාරක් විතර යනකම්ම බ්ලීඩින් එක දිගටම තිබ්බා. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා ඒ දේවලුත් අපේ ඇඟේ තියෙන ලේ වතුර පිටත් වෙනවා. ඒත් එක මම බබට ෆීඩ් කරද්දිත් යනවා. ඉතින් ඒ නිසා හොඳට වතුර බොන්න, පෝෂ්‍යදායී ආහාර ගන්න. ඒත් එකෙන් තමයි නිදා ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින් පැත්තට හැරිලා නිදා ගන්න සමහර ලාවට පහසුයි, සමහර ලාවට උඩබෙලිය අතර ඉන්නකොට පහසුයි. ඉතින් ওই විදිහට ටිකක් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. නිදා ගන්නකොට හිම අමාරුයි. මුල් දවස්වල මට නිදාගෙන ඉඳලා ඇඳෙන් බැහැලා බබාව කොට් එකෙන් අරගෙන බබාව මේ ගන්නකොටත් පොඩ්ඩක් අපහසුතාව තිබ්බ. මොකද නැමෙන්න දිගෑරෙන්න අමාරුයි. ගොඩක්ම මුල්ම දවස් ටිකේ මට ඇඳේ ඉඳගත්තාම නැගිටින්නත් ඇඳෙන් බහින්නත් ඒ වගේ දේවල් අමාරු වුණා. ඉතින් මම පළවෙනි දවස් දෙකක් විතර රැට නිදාගත්තේ පුටුවක ඉඳගෙන. ඊට පස්සේ දවස්වල මම ඇඳේ නිදාගෙන ඉඳලා ඇඳේ හිමීට ඇඳ විට්ටම තියෙන එක අල්ලගෙන මේ කොහොම හරි බහැලා ඉතින් බබා අන්නකොට බබාව නලවලා ඒ විදිහට රැට තියන්න පුරුදු වුණා. ඉතින් ඒ විදිහට පුංචි පුංචි වේදනාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක එකිනෙකාට මේ අත්දැකීම් වෙනස් ඇති. මොකද මේ මම කතා කරන්නේ මගේ තුවාල ටිකක් වේලන්නත් පහු වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන නිසා මේක මගේ අත්දැකීම් සමහර විට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම පොදුවේ කතා කරන්නේ ඉතින් හැම අම්මා කෙනෙක්ටම මේ විදිහේ මීට සමාන අත්දැකීමකට මුහුණ දීලා ඇති කියලා හිතාගෙන. ඉතින් බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට දැන් අපහසුතාවක් තියෙනවා. මොකද කිරි සමහරලාට ගල් වෙනවා. එතකොට අපේ මේ බ්‍රෙස්ට් එක රිදෙනවා. ඒ දේවල් තියෙනවා. ඊට අමතරව මේ කාලය තුල හරියට සංවේදී කාලයක්. ඉතින් හරියට දුක හිතෙන, හරියට තරහ යන, ඉතින් හරියට අඬන්න හිතෙන, හේතුවක් නැතුව හරිය අඬන්න හිතෙන ඉතින් කාලයක්. ඒ නිසා පුළුවන් තරම් මේ කාලේ සතුටින් ගත කරන්න බලන්න. නිදහසේ ගත කරන්න බලන්න. කාන්තාවන් වෙන අපි හැමෝටම උරුම වෙන දෙයක්. මොකද අපි හැමෝම හරිම ආසයිනේ අම්මලා වෙන්න. ඉතින් අම්මලා වෙන අපි හැමෝටම මේ දේ උරුමයි. ඉතින් අම්මලා කියන අපි අම්මලා තරම් මේ ලෝකේ ශක්තිමත් තව කෙනෙක් නැහැ. දරා ගැනීමේ හැකියාව උපරිමයෙන්ම තියෙන කෙනෙක් තමයි අම්මා කියන්නේ. ඉතින් අපි මෙතෙක් කාලයක් දරා ගැනීම ගැන අපි හිතුවේවත් නැතුව ආවනම් අපේ ජර්නි එකේ අපිට දරා ගන්න දේවල් තිබ්බේ නැහැ. අපි හරිම සැහැල්ලු ජීවිතයක් ගත කරා නම් ඉතින් අම්මා කෙනෙක් වෙනවා කියන්නේම දරා ගැනීමේ ප්‍රතිමූර්තිය. ඉතින් අපිට දරා ගැනීම පුරුදු කරන්න පටන් ගන්න මෙන්න මේ දෙයින්. ඉතින් අපි මේ දේ දරාගෙන අපි ඉස්සරහට යමු. පුංචි පැටියාගේ මුණ දකිනකොට ඔයගොල්ලන්ට මේ කිසිම වේදනාවක් කිසිම අපහසුතාවයක් මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් සතුටින් බබත් එක්ක කාලය ගත කරන්න තමයි ඔයගොල්ලන්ට ගොඩාක්ම අපහසුතාව දැනෙනවා, නිදිමත එනවා, විඩාවර තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මේ දේවල් මගහරව ගන්න පුළුවන් තරම් පුංචි පැටියා නිදා ගන්න වෙලාවට ඔයගොල්ලොන්නුත් පුළුවන් තරම් රෙස්ට් එකක් ගන්න බලන්න. ඔයගොල්ලෝ බබා නිදි කරලා අපි මේ දේවල් කරලා මේ අස් කරලා එහෙම නිදා ගන්නවා කියලා ඉන්න එපා. ඔයගොල්ලෝ පුළුවන් තරම් බබාව නිදි කරපු ගමන් ඔයගොල්ලෝ ටක් ගාලා එහෙමම නිදිය ගන්න බලන්න. මොකද පුංචි පැටව පැය දෙකක තුනක නිින්දක් ගන්නකොට ඔයගොල්ලොන්ටත් පුළුවන් පැය එකමාරක නිින්දක් අරගන්න. ඒක විශේෂයෙන් මට කියන්න අමතක වෙච්ච දෙයක් මට මතක් කරන්න. මේ මට දවස් දෙකක් තුනක් යනකොට මට ස්කින් එකේ මගේ රහස් ප්‍රදේශයේ පොඩි මොනවාද ආසාදනයක් ඇති වුණා. ඒකට හේතුව තමයි මේ මට අන්දලා තිබ්බ මේ කියන්නේ හොස්පිටල් එකෙන් තමයි මුලින්ම අපිට පෑඩ්ස් අන්දන්නේ. ඒ පෑඩ් එකක් මට ඇලර්ජික් වෙලා මට ආවා පොඩි රෑෂ් එකක්. ඉතින් මේකට මට ගිහිල්ලා හොස්පිටල් එකට නැවත යන්න සිද්ධ වුණා. ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් මම බෙහෙත් වගේක් ලියාගෙන මම ඒකට බෙහෙත් වගේක් ගත්තා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් පරිස්සම් වෙන්න. ඔයගොල්ලන්ට මේ වගේ තියෙනවා නම් මොන හරි ඇලර්ජික් හරි මොන හරි දේවල් තියෙනවා නම් ඒගොල්ලෝගේ අර ෆෝම් වල හරි නැත්නම් එහෙම නැත්නම් ඒ නර්ස් කෙනෙක්ට හරි ડોක්ටර් කෙනෙක්ට හරි ඔයගොල්ලෝ දැනුවත් කරන්න අමතක කරන්න එපා. මොකද අර මේ කාලේ කොහොමද අපිට පොඩ්ඩක් අමාරු වෙන්නේ. එතකොට මේ වගේ දේවල් තවත් ආවහම තවත් අමාරු වෙනවා. ඉතින් ඒ කාලේ අමාරු නොවෙන්න සාමාන්‍ය තත්ත්වෙන් ගත කරන්න. ඉතින් මේ කලින් ඔයගොල්ලෝ හිතලා බලලා මේ දේවල් කියලා මේ ප්‍රශ්න අඩු කරගන්න බලන්න. ඉතින් ওই විදිහට තමයි මගේ පළවෙනි සතිය ගත වුණේ. පළවෙනි සතිය ගත වුණාට පස්සේ සතියකින් පස්සේ ඉතින් වෛද්‍යවරයාගේ හමුවට එන්න කියලා කියනවා. අපි ඉතින් පුංචි පැටියවත් අරගෙන තමයි මම නම් වෛද්‍යවරයාගේ හමුවට ගියේ. මොකද බබාට ෆීඩ් කරන්න මම ඕන නිසා. නමුත් බබාව බලන්නේ නැහැ. මගේ වෛද්‍යවරයා ડોක්ටර් චන්ද්‍ර ජයසුන්දර එතුමා අපිට නම් ගාස්තු අය කරන්නේ නැහැ. මොකද සතියකින් පෙන්නන්න ආවි කියලා කිව්වහම අපි ඇතුළට ගන්නවා. ඉතින් ඒ විදිහට ගිහිල්ලා පෙන්නපුවාට පස්සේ ડોක්ටර් මගේ තුවාලේ බලලා කිව්වා ඒක තුවාලේ කිසි ප්‍රශ්නයක් නැහැ නෝමල්. ඒක මේ වෙලාව යනවා කියලා. ඉතින් මම හිතනවා අද මම කතා කරපු දේවල් වලින් ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් ගන්න තියෙයි කියලා. ඉතින් එහෙමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙමත් ඔයගොල්ලෝව හම්බෙන්න එනකන් මම අද ගිහින් එන්නම්. අපි ආයෙත් හමු වෙමු.